කැදැල්ලේ අපි හිටියා ප්‍රීතියෙන් අපේ දරුවෝමයි ඉතින් අපි මෙහෙ ඇරලුවේ බලෙන් වැරදුනේ කොතනදැයි අපි නම් දන්නේ නැ ඉතින් ගිනි රකුසකුත් ඇවිත් අලු වෙලා ගියා සැනින් ගිනි රකුසකුත් ඇවිත් අලු වෙලා ගියා කැදැල්ලේ අපි හිටියා ප්‍රීතියෙන් අපේ දරුවෝමයි ඉතින් අපි මෙහෙ ඇරලුවේ බලෙන් වැරදුනේ කොතනදැයි අපි නම් දන්නේ නැ ඉතින් ගිනි රකුසෙකුත් ඇවිත් අලු වෙලා ගියා සැනින් ගිනි රකුසෙකුත් ඇවිත් අලු වෙලා ගියා සැනින් පතක් වෙන්න කෙලෙස සිදුවුනේ ඔබ කළ පාපය මහමෙරක් වගේ ඔබ කළ පාපය මහමෙරක් වගේ සෙනෙහසේ කැදැල්ලේ අපි හිටියා ප්‍රීතියෙන් අපේ දරුවෝමයි ඉතින් අපි මෙහෙ ඇරලුවේ බලෙන් රකුසෙකුත් ඇවිත් අලු වෙලා ගියා සැනින් ගිනි රකුසෙකුත් ඇවිත් අලු වෙලා ගියා සැනින් දවස් දෙක තුන යම් පුද්ගලයෙක් වෙනුවෙන් කැප කෙරෙන ජීවිතය මේ මොනම වාස්තුරයක් කළත් මොන දේ තිබුණත් කෙනෙකුට නිරෝධ සම්පත්තිය නැත්නම් විවේකී නැත්නම් උදකලාව ජීවත් වෙන්නේ නැත්නම් ඒ වගේම දවස් දෙක තුනක් ගිහිල්ලා කොහේ හරි සතුටක් ප්‍රීතියක් විඳින්නේ නැත්නම් ඒ ජීවිත අවුරුද්දට කටුක ජීවිත ගත කරනවා